Hello everyone, welcome back to my YouTube channel. අපි ගන්න ආහාර සියල්ලක්ම විවිධ වූ කාලයන් වලදී පරිභෝජනයට ගන්න බැරි තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ආහාර නරක වෙනවා. මේ කාලයේදී ආහාරවලට ආවේනික වුණු ලක්ෂණ වෙනස් වෙනවා. නැත්තම් ස්වභාවික තත්ත්වවල වෙනස්කම් දකින්න පුළුවන්. පාට, රස, ගන්ධය වගේ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේකට හේතුව ආහාරය තුළ සිද්ධ වෙන ජීව රසායනික ප්‍රතික්‍රියා වෙන්නත් පුළුවන්. මේ හින්දා අතීතයේ ඉඳන්ම මිනිස්සු පුරුදු වෙලා තියෙනවා විවිධ ක්‍රම යොදාගෙන ආහාර පරිරක්ෂණය කරන්න. දැන් නව තාක්ෂණයත් එක්ක නව ක්‍රම ඇති වෙලා තියෙනවා. මේ හැම ක්‍රමයකදීම ආහාර නරක වීමට බලපාන විවිධ හේතුන් පාලනය කිරීම තමයි අරමුණ වෙන්නේ. ආහාර පරිරක්ෂණයට භාවිතා කරන විවිධ උපක්‍රම අතුරෙන් විවිධ මූලධර්ම විදිහට ශුද්‍රජීවීන් ඉවත් කරලා ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මර්ධනය කරලා ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නැවැත්වීම තමයි ප්‍රධාන මූලධර්ම වෙන්නේ. වියලීම, සිසිල් කිරීම, පැස්චරීකරණය, ජීවාණුහරණය, රසායනික පරිරක්ෂණකාරක භාවිතා කිරීම, අධිශක්ති මට්ටම් භාවිතය බහුල පරිරක්ෂණ ක්‍රම කිහිපයක්. කෙටි කාලීන ආහාර පරිරක්ෂණ ක්‍රම විදිහට මාළු ඇඹුල් තියල් දාන එක, දෙහි ලුණු දැමීම, අච්චාරු හැදීම, ක්ෂණික බීම නිෂ්පාදනය දක්වන්න පුළුවන්. දීර්ඝ කාලීන ආහාර පරිරක්ෂණ ක්‍රම විදිහට ජෑම් හැදීම, කිරි විජලනය කිරීම, සැමන් මාළු ටින් කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම ජීව විද්‍යාත්මක පරිරක්ෂණ ක්‍රම විදිහට කිරි මුදවීම, යෝගට් සෑදීම, වයින් සෑදීමත් දක්වන්න පුළුවන්.